හයි. ඉතින් මේ දවස්වල ලස්සන සින්දුවක් තියෙනවානේ හැමතැනම ඔයාලට ඇහෙනවා ඇති. කියා දුන් ප්‍රේමයේ සෝංග් එක. ඉතින් ඔය සෝංග් එක මේ මං අහද්දි මට මතක් වුණා ඇත්තට මේ සෝංග් එකේ තියෙනවා වගේ පොද රැස්සක් වැටුනාම අපි තවලං වෙනවාද වගේ එහෙම සීන් එකක් මගේ ජීවිතෙත් වුණා. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ මං අපේ ඉන්ටර්න්ෂිප් එක ඉවර වෙලා මම ජොබ් එකක් කරා. ඉතින් ඒ ජොබ් එකේ ඒ ජොබ් එක ඇත්තටම මට හරි අමාරු වුණා. මොකද හැමදාම 12 hours shift එකක් තිබුණේ. ඉතින් ඒකයි සහ මට තිබුණේ මේ කැෂියර් පැත්ත. එතකොට ඒ දේවල් බැලන්ස් කරගන්නත් ඕනේ. මට ඒක කොහොමවත් බැලන්ස් වෙන්නෙත් නැහැ. ඉතින් ඇත්තටම මට ආයතනයෙන් ප්‍රෙෂර් එකක් ආවේ නැහැ. මට තිබුණ එකම ප්‍රෙෂර් එක අර හැමදාම 7 සේම් රුටීන් එක යන එක මට ඇත්තටම හරි අමාරු වුණා. ඒ පුරුද්දක් නැතිකම හින්දා වෙන්න ඇති. ඉතින් එහෙම දවසක ඉතින් අයියා එනවා කියලා කිව්වෙත් නැහැ. ඔෆිස් එකේ වැඩ ඉවර වෙලා ඕෆ් වෙලා ඊට බහිද්දී එකපාරට මිසිස් නායෝමාල් කියලා කතා කරන්න ඇහුණා. බලද්දී අයියා ඇවිල්ලා මාර සර්ප්‍රයිස්. හැබැයි ආව දැකපු ගමන් මට ඇඬුණා. මං දුවගෙන ගිහින් ළඟට ගිහලා මං අඬපු එක තමයි කරේ. මොකද අර ප්‍රෙෂර් එකට මට කවුරු ඕන වුණා. ඉතින් එයා හිටියා. ඉතින් මං ඇඬුවා. ඉතින් ඒ දවස එයා මාව හීල් කරපු විදිය තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. තනිකරම මේකේ තියෙන්නේ එයා මාව හීල් කරපු විදිය. ඒ කියන්නේ මම අප්සෙට් එකේ හිටියේ හොඳටම අප්සෙට් එකේ. ඉතින් ඒ අප්සෙට් එක දැනෙන්නේ නැති වෙන්න එයා මාව සතුටු කරපු විදිය තමයි මේකේ තියෙන්නේ. මම හිතන්නේ මොනවද කියලා කෙනෙක් කියන්නේ නැහැ. මේ ක්ලිප්ස් බලද්දී ඔයාලටම තේරෙනවා මොනවද කියලා. ඉතින් එච්චරයි. ඒක තමයි මට කියන්න ඕනේ. විතරයි. තා පොඩි කට්ටියක්.